Hi guys, ඔයාලා මේ සෙට් වෙලා ඉන්නේ YouTube ගැන කියලා දෙන A to Z course එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ course එකේදී ඔයාලට කියලා දෙන්න යන්නේ foreign audience target කරලා ඔයා YouTube channel එකක් පටන් ගන්න ඉන්නව නම් ඒකට හරියන කරුණු base එක තමයි ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. ඉතින් මේකේ basic දේවල් ටික නෙමෙයි හැමෝම කතා කරන්නේ channel එකක් හදන්නේ කොහොමද, වීඩියෝ එකක් දාන්නේ කොහොමද, ඒ වගේ සිඟිති කතා මේකේ කතා කරන්න ඉන්නේ නැහැ. එතකොට මේකේ අපි කෙලින්ම වැඩේට බහිනවා කොහොමද වැඩේ පටන් ගන්න කියලා වීඩියෝ එකක් ඔයාලා දැන් monetization කොච්චර මේ වැඩ දාලා YouTube channel එක පටන් ගත්තත් views ගියත් ඔයා අනුන්ගේ වීඩියෝ දානවා නම් ඒව monetization ගන්න යනකොට reused content කියලා එකක් වදිනවා. ඒ කියන්නේ නැවත පාවිච්චි කිරීමක් කියලා YouTube එකෙන් සලකනවා. එතකොට ඔයාට monetization ගන්න බැරි වෙනවා. ඒක නොවදින්න කොහොමද ඔයා වීඩියෝ edit කරන්න නිසා මේ channel එක පවත්වාගෙන යන්නේ foreign audience target කරන්න කියලා. ඉතින් මේකට මම example එකක් අරන් තිනවා. example එක තමයි මගේ පරණ channel එකක් තිබ්බා. මම example channel එක කියන්නේ මේ E-money studio and space channel එකට හදන්න කලින් example කියන්නේ මම නිකන් අර ආතල් එකට වගේ channel එකක් පටන් ගත්තා නිකන් කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න. ඉතින් අන්නේ channel එක තමයි මේ foreign audience channel එකක් විදිහට මම convert කරගත්තේ. ඉතින් ඔයාලට මේකේ proof පෙන්නන්නම් මගේ views ආව proof ඔක්කොම පෙන්නලා තමයි මේ course එක පටන් ගන්න. ඒ කියන්නේ video list එක ඔයාලට ඒ කියන්නේ playlist එකක් විතර මම මේක හදනවා. මේ playlist එක පටන් ගන්න මේ පළවෙනි වීඩියෝ එක මම example පෙන්නලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අන්තිම දවස් 7ට 234යි තියෙන views අන්තිම දවස් 90ට 4,41,000ක් views ඇවිල්ලා තිනවා. ඒ වුණාට මදි. දවස් 90කට ඒ කියන්නේ මේ පරණේවත් තියෙනවා. හොඳේ මම ඩිලීට් කරන කලින් මේ ළඟදී කිව්වනේ මම පටන් ගත්තේ. එතකොට මේ තාම පටන් අරන් වෙන්නේ දවස් 20යි. දවස් 20ට අර මාස 5ක් නිකන් තිබ්බා මේ channel එක මාස 5ක් නිකන් තිබ්බා. ඒ කියන්නේ කිසිම content එකක් දාන්න නැතුව නිකන් ඩෙඩ්ඩල වගේ තිබ්බේ. මම ක්‍රිකට් content long video තමයි දැම්මේ. මේ කොමාරි channel එක නිකන් තිබ්බා මාස 5ක් විතර නිකන් තිබ්බා. එක content එකක්වත් දාන්න නැතුව ඒ channel එක තමයි මේ දවස් 7ක් ඇතුළත 2,34,000ක් views ඇවිල්ලා තියෙන්නේ. මේ channel එක තමයි මේ up කරලා ගත්තේ. ඒ කියන්නේ ඕනම channel එකක් up කරලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම දාලා තියෙන දෙසැම්බර් 20 මේ අන්තිමට මේ මුලින්ම වීඩියෝ එකක් දාලා තින්නේ. දැන් මේ දෙසැම්බර් 20 දාපු වීඩියෝ එක මම E-money studio channel එකේ දාලා තියෙනවා. YouTube එකට shorts සඳහා upload කරන්න පුළුවන් සුපිරිම viral video හදාගන්න කොහොමද කියලා AI තාක්ෂණයෙන් අර home translation video කියන්නේ අන්නේ වීඩියෝ එකක් තමයි මම ඉන්නේ මේ එක්ස්පෙරිමන්ට් channel එකක්. එතකොට මේක අර රියලි කරන channel එකක් නෙමෙයි එක්ස්පෙරිමන්ට් සඳහා තමයි මේ channel එක තිබ්බේ. එතකොට ඒකට views 1245ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඕන මාර්තු 15 වෙනිදා වීඩියෝ එකක් දැම්ම. ඒකට 33000ක් ගියා දාපු පළවෙනි වීඩියෝ එකෙන්ම. එතකොට අරගේ long content කරාගෝ මම ඒව ඔක්කොම අයින් කරා. channel එකේ නමත් වෙනස් කරා. channel එකේ country residence එකත් වෙනස් කරා. monetization ගන්න කලින් මම residence එක කොහොමද වෙනස් කරනවා United States වලට. ඊට පස්සේ ඒක ශ්‍රී ලංකා කරගන්නවා. ඒක වෙනම දෙයක් මම ඒක විස්තරාට කියලා දෙන්නම් ඔයාලට. ඉතින් අපි යමු දැන් view performance පැත්තට යන්. මේ 1000 ගණන් 800 ගණන් ඒ වගේ ගිහිල්ලා තිනවා. මේ වීඩියෝ එක 95000 ගණක් ආවා. ඊට පස්සේ මේක 33000යි මේක 33800යි 43600යි ඒ විදිහට මේ වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. 33300යි දැන් දාපු වීඩියෝ එක පැයක් ඇතුළත 871ක් views ඇවිල්ලා තිනවා පැයක් ඇතුළත. එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් channel එකේ performance. ඊට අමතරව අපි යම් දැන් reused නොවදින්න කොහොමද වීඩියෝ එක edit කරගන්න කියලා කට්ටියට දෙන ප්‍රබලම ප්‍රශ්නයක් තමයි monetization ගන්න ගියා disable වෙනවා reused content policy එක හින්දා. ඉතින් අපි යමු කොහොමද මේ වීඩියෝ එක edit කරගන්න කියලා. ඔයා මුලින්ම TikTok එකට ගිහිල්ලා අදාළ funny fails or human fails නිකන් hina යන දේවල් වගේ ඒවා වීඩියෝ ටිකක් හොයාගන්න. හොයාගෙන ඒවා download කරගන්න හරි වෙනම software එක දාලා නැත්නම් screen record කරගන්නකො. screen record කරන් තමයි මමත් කරන්නේ. screen record කරගෙන ඒක gallery එකේ save වෙනවා. ඊට පස්සේ ඔයා CapCut එකට phone එකෙන් හරි PC එකෙන් හරි ඇවිල්ලා ඒක import කරගන්න CapCut software එකට. ඉතින් CapCut software එකට මේම දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට CapCut software එකට දාගන්නවා මේ වීඩියෝ එක drag and drop කරලා. ඊට පස්සේ මෙතන අන්තිම කෑල්ල මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අර බූස කඹයක් දිගේ යනවා. ඊට පස්සේ බල්ලෙක් බොරනවා. ඌ ඒකට බය වෙලා වතුරට වැටි තමයි දුවන්නේ. බල්ලා එලවනවා ඊට පස්සේ. ඒක තමයි මම තෝරගත්ත ෂෝට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනින් කට් කරගන්නවා මේ වීඩියෝ කෑල්ලේ අර පූසා වතුරට වැටෙන තැන. පූසා වතුරට වැටෙන තැන මම කට් කරගන්නවා. ඊට පස්සේ ඒක කට් කරගෙන මම ඒක ඩුප්ලිකේට් කරගන්නවා. ඒ කියන්නේ ඒ කොටසේ මාර ඔයාලට බලා ගන්න පුළුවන් එතන කට් එකක් තියෙනවා. ඒ කට් එක මම ඩුප්ලිකේට් කරලා තව කොටසක් ඉස්සරහෙන් දාගන්නවා ඒ ටයිම් ලයින් එකෙන්ම. ඉතින් දාගත්තට පස්සේ ඒක රිවර්ස් කරගන්නවා. ඒ කියන්නේ දැන් පූසා වතුරට වැටෙනවානේ. වැටිලා දුවන්නේ. එතකොට මේක වෙන්නේ ආපස්සට වැටෙනවා. පූසා මේ
පස්සෙන් පස්සට ඇවිල්ලා ආයෙ වතුරට වැටිලා ආයෙ කඹේ උට් වෙන විදිහට තමයි රිවර්ස් වෙන්නේ. කියන්නේ වාහනයක් ඉස්සරහට යනවා නම් ඒ වාහනේ මෙහෙම පස්සට ගන්නත් පුළුවන් නේ. ඒ විදිහට මේ වීඩියෝ එකත් මෙතන තියෙනවා මේ අයිකන් එකෙන් රිවර්ස් කරලා ගන්න පුළුවන් වීඩියෝ ක්ලිප් එක. ඉතින් දැන් මම මෙතන අන්තිම කැලේ ඒ තැන පූසගේ අත කොහොමද තියෙන්නේ කියලා බලනවා. රිවර්ස් කරගත්තට පස්සේ පූසගේ අත කොහොමද තියෙන්නේ මොකද මේක ලූප් වෙන විදිහට. දැන් වීඩියෝ එක ඉවරුණා මිනිස්සුන්ට හිතා ගන්න බෑ වීඩියෝ එක ඉවරුණාද නැද්ද කියලා. අන්න මේ විදිහට තමයි මේ වීඩියෝ එක හදන්න යන්නේ. ඒකද පූසගේ අර මම ඒක අර කරනකොට ආට තේරෙයි පූසගේ අත කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන. මොකද පූසගේ අත දැන් වීඩියෝ එක පටන් ගන්නකොට පූසගේ අත ඒ විදිහටම තියෙන්න ඕන. ඉවර වෙනකොටත් ඒ විදිහටම පූසගේ අත තියෙන්න ඕන. අන්න ඒකයි ලූප් වෙනවා කියලා කියන්නේ. එතකොට මිනිස්සුන්ට හිතා ගන්න බෑ මොකක්ද උනේ. වීඩියෝ එක ආයි බලන්න හිතන දෙපාරක් බැලුවාම වීඩියෝ එක වෛරල් යනවා. ඒක කතන්දර දෙකක් නෑ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්නකොට පූසගේ අත මේ විදිහට තියෙනවා. මම ඉතින් කට් කරලා ඒක ඇල්ල අයින් කරලා දානවා. ඉතින් කට් කරලා අයින් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රිවර්ස් කරාට පස්සේ පූස වතුරට වැටිලා ආයි කඹේ උට එන විදිහට තියෙන්නේ. ඕන බලා ගන්න පුළුවන්. එතකොට ඔයා මේ වීඩියෝ එක ඔක්කොම එකතු කරලා ගෲප් එකක් කරගෙන ඔයාට පුළුවන් මෙතන කර්ව්ස් කියලා එකක් තියෙනවා. සිලෙක්ට් කරගත්තට පස්සේ කර්ව්ස් කියලා එකක් තියෙනවා. අන්නේ කර්ව් අනිත් පැත්තට හරව ගන්න ඕන. මේ විදිහට අනිත් පැත්තට හරව ගන්න ඕන ඔක්කොම. ඔය විදිහට මම අනිත් පැත්ත හරව ගන්නවා ඔක්කොම ටික. හරව ගත්තට පස්සේ නිකන් අර වීඩියෝ එක විකෘති වුණා වගේ සීන් එකක් වෙනවා. ඊට පස්සේ මෙතන ඉෆෙක්ට් වලට ගිහිල්ලා බ්ලර් කියන එක හොයාගන්න ඕන. බ්ලර් කියන එක මම මෙතන ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්නවා. මේ ටයිම්ලයින් එක ඉවර වෙන තැනට මම දාගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම බ්ලර් වෙලා තියෙන මුළු වීඩියෝ එකම සහ විකෘති වෙලා තියෙන්නේ අර මං අනිත් පැත්ත ගහුවින්ද වීඩියෝ එක. ඒ අනිත් පැත්ත ගහපු හේතුව ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. දැන් මම ඒක එක්ස්පෝර්ට් කරගන්නවා. එක්ස්පෝර්ට් කරගත්තට පස්සේ මේක ආයි මම මුලට ගන්නවා මේ වීඩියෝ එක තිබ්බ විදිහට ඔරිජිනල් වීඩියෝ එකම ගන්නවා. අර අයින් කරලා මේ මෙතන තියෙනවාට පැත්තෙන් ඊතලයක් ඔයාලට මගේ මවුස් පොයින්ට් එක දිහා බලන් ඉන්න ඔයා මං මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මං එක්ස්පෝර්ට් කරගත්ත වීඩියෝ එක ආයි ගේනවර ටයිම්ලයින් එක උඩට. වීඩියෝ කියන පැත්තට ගිහිල්ලා මෙතන තියෙන උඩම තියෙන වීඩියෝ කියන එකක් අන්නේ වීඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ බ්ලෙන්ඩ් කියලා එකක් තියෙනවා. බ්ලෙන්ඩ් එක ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මෙතන ඩිෆියුල්ට් කියලා තැන කලර් බර්න් කියලා එකක් තියෙනවා. ඒක පෙන්වන්න විදියක් නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් එකේ වදින්නේ නැහැ. කියන්නේ සේව් වෙන්නේ නැහැ. කරාට පස්සට මෙන්න මේ විදිහට වීඩියෝ එක මාරු වෙනවා. මේ විදිහට අර විකෘති ගතිය නැතිලා මාරු වෙනවා. මාරු වුණාට පස්සේ මතක තියාගන්න මේක ඔරිජිනල් වීඩියෝ එක සහ අර හදාගත්තු විකෘති කරගත්තු වීඩියෝ එක විකෘති කරගත්ත එක උඩින් තියලා අර ඔරිජිනල් එක යටින් තියෙන විදිහට තමයි ඔයා මේ කලර් බර්න් ඉෆෙක්ට් එක දාගන්න ඕන. දාගෙන ඒක 150ක තියාගන්න. 150ක තියාගෙන ඔපැසිටි කියලා එකක් තියෙනවා. අන්න ඒක 150ට තියාගෙන ඒකත් එක්ස්පෝර්ට් කරගන්න. එක්ස්පෝර්ට් කරගත්තට පස්සේ අර අපි හදාගත්ත ටික ඔක්කොම අයින් කරලා දාන්න. ඊට පස්සේ එක්ස්පෝර්ට් කරගත්ත වීඩියෝ එක ආයි ටයිම්ලයින් එකට ගන්න. ගැලරි එකේ සේව් වෙයි. ඒක ටයිම්ලයින් එකට ගන්න. අරගෙන ඇඩ්ජස්ට් වලට යන්න. ඇඩ්ජස්ට් වලට ගිහිල්ලා ටෙම්ප් එක මේ විදිහට නිල් පාටියට මේ ගානට වට කැමති ගානකට තියාගන්න. වීඩියෝ එකේ කලර් වලට මැච් වෙන විදිහට එක්ස්පෝසර් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයා මෙතන 115ක වගේ තියාගන්න. ෂාප්න් එක 15ක් විදිහට තියාගන්න. ඊට පස්සේ වින්ටේජ් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේක වින්ටේජ් කියන වටේ වයිට්නස් ගතිය ඒක 110ක වගේ තියාගෙන අනිත් ඒවාත් ඔයා කැමති විදිහට කලර් එක මැච් වෙන විදිහට ලස්සනට ගානට තියාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එහා පැත්තේ තියෙනවා වීඩියෝ ක්ලික් කරාට පස්සේ අර වීඩියෝ කියන ටැබ් එක ක්ලික් කරගත්තට පස්සේ බේසික් පැත්තේ තමයි අර බ්ලෙන්ඩ් කියන එක තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා HSL කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට තියෙනවා මෙතන සැටුරේෂන් අන්න ඒ වගේ තියෙන බ්‍රයිට්නස් ඒ ටික ඔයා කැමති විදිහට ඕන විදිහට තියාගන්න. තනින් තන හිමේ කරලා කැමති විදිහට තියාගන්න. ඒක අවුලක් නැහැ. දැන් මම එක්ස්පෝර්ට් කරගන්නවා. මොකද දන්නවද? මගේ වෙනම ප්‍රොජෙක්ට් එක තියෙනවා. අර මේ අපි සවුන්ඩ් ඉෆෙක්ට් දාන්න වෙයි. නැත්තම් මේක හොඳට මේම කරගත්ත කියලා හරියන්නේ නැහැ. සවුන්ඩ් ඉෆෙක්ට් දාගන්න ඕනේ. දැන් කලර් චේන්ජ් කරලා වෙනම මේක මේ ලුක් එකක් ගත්තර මේ ලුක් එක ගන්න එක හොඳයි. මොකද ඒක අපේ ඕන් විදිහට වීඩියෝ එක වෙනස් වෙනවා. මෙතන නිකන් ඉෆෙක්ට් දාන්න නැතුව අපි අපේ විදිහටම ඕන් විදිහට ගත්තාම ඒක රියුස්ට් වදින සම්භාවිතාව 140කින් අඩු වෙනවා. දැන් මං කීකේ ඉඳී මගේ වෙනම තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකක්. ඒකේ තියෙනවා මේ CapCut ප්‍රොජෙක්ට් එකම තමයි. ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා වෙනම බ්‍රයිට්නස් ඒ විදිහට මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. දැන් මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා. ඔයා දැන් මේ වීඩියෝ එක වෙනම කරනවා නම් මොකක් හරි වීඩියෝ එකක් මේ විදිහට හදා ගන්නවා නම් ඔයා එක්ස්පෝර්ට් කරන්න එපා දැන්. මම දැන් එක්ස්පෝර්ට් කරගන්නවා ඒ උනාට. මට ඒක අර මේ ප්‍රොජෙක්ට් එකට අරන් යන්න ඕන හින්දා ඔයාලට බලා ගන්න ඕන මේ මං කරින් හදපු වීඩියෝ එක ඒක මම අයින් කරගන්නවා. දැන් අර මම එක්ස්පෝර්ට් කරගත්ත වීඩියෝ එක මෙන්න මේ මගේ අර මං හදාගත්ත ප්‍රොජෙක්ට් එකට මේ විදිහට දා ගන්නවා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගෙන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ වෙනම තියෙනවා මෙතන ෆිල්ම් ෆ්‍රේම් කියලා එකේව තියෙනවා. මං ඒව ඉස්සරහට වීඩියෝ එක අවසානයේදී ඔයාලට ඒක වෙනම එක්ස්ප්ලেইন කරලා දෙන්නම් මොකද්ද මේක වෙන්නේ. මේක මේව කොහොමද හොයාගන්නේ මේව ගන්නෙ කොහොමද කියලා. CapCut එකේම තියෙනවා මේවා. ඉතින් මම මේක අර අපේ වීඩියෝ එකේ ඩියුරේෂන් එකට සමාන කරගන්න මේ ඔක්කොම ටික අයිනට කරගෙන. ඉතින් ඔයාලා මේක කරනකොට තේරෙයි බය වෙන්න දෙයක් නැහැ.
යූස් කරන්නේ නැතුව දැන් CapCut එක ඔයා යූස් කරන්නේ නැතුව මේක පිටින් බලලා කරොත් ඔයාට අපෝ මේක එහෙන අමාරුයි කියලා හිතනවා. එතකොට කවදාවත් දෙයක් කරන්න බෑ. ඉතින් දැන් මේ විදිහට ඔයාට මගේ ප්‍රොජෙක්ට් එකේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට ටෙක්ස්ට් එකේ ගියව මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා පරණ වීඩියෝ එකකට. දැන් ඔයා බලා ගන්න පුළුවන් ඔයාට මේකේ මම ඉංග්‍රීසි වලින් මුලදී මොකක් හරි දෙයක් කියවෙන විදිහට එකක් දාලා තිනවා. ඉතින් ඒක අපි කොහොමද දැන් අපිට වොයිස් කරන්න පුළුවන්. ඔයාට කැමති නම් මේක ඒ ටෙක්ස්ට් එක කටින් ගියවල වොයිස් එක එතෙන්ට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. එහෙම ඕනේ නෑ නැත්තම් ඔයා යන්න ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා මේ වීඩියෝ එක මොකද්ද වෙන්නේ කියලා යාට සරලව සිංහලෙන් එක්ස්ප්ලেইন කරන්න ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි වලින් කරත් කමක් නෑ. ඉංග්‍රීසි වලින් ඔයා එක්ස්ප්ලেইন කරලා ටයිටල් එකක් දෙන්න කියන්නේ. ඉතින් මම මට මෙන්න මේ විදිහට he trip to escape big mistake කියලා එකක් තියෙනවා. ඉතින් he කියන එක හරියන්නේ නැහැ නේ. මෙතන පූසෙක් ඉන්නේ. ඒකට යාට එතන වැරදිලා ChatGPT එකට මෙතන ඔයා දෙන්න ඕනේ cat try to escape big mistake කියන එක දෙන්නකෝ. it කියන දාන්න එපා. cat කියන එක දෙන්නකෝ. cat කියන එක දාලා අපි අතෙන්ට include කරගමු මුලින්ම text එකට. ඒක text එකට අනිවාර්යෙන් text එකක් දාන්න ඕන. වීඩියෝ එක කරනවා නම් text එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඊට පස්සේ මම මෙතන ලියා ගන්නවා cat try to escape big mistake කියන එක දීලා watch carefully කියලා ඉස්සරහින් දාගෙන වරහන් ඇතුළේ ලියනවා මේක මට rewrite කරලා දෙන්න මේ meaning එකම එන මේ විදිහටම වචන තියෙන්න ඕන කියලා වරහන් ඇතුලෙන් මම දාගෙන ඒක එන්ටර් කරගන්නවා. එන්ටර් කරගත්තට පස්සේ එයා දෙනවා cat try to escape big mistake watch carefully කියලා. දැන් ඒක අපි ආයෙත් රීරයිට් කරගත්තේ මෙන්න මේ හේතුව මත. දැන් ඔයාලට පේනවා ඇති එතන යටම තියෙනවා ඉරි තුන. අන්න ඒ ඉරි තුන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙනවා read aloud කියලා එකක් එනවා. අන්න ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට ඒක ChatGPT විසින් ඒක කියවනවා. ඒක කියන්නේ ඒක කතා කරනවා. ඒ ටයිටල් එක කියවනවා එයා. ඒ කියෝන එක ඔයා මොකක්ද දන්නවද කරන්න ඕන ඒක ස්ක්‍රීන් රිකෝඩ් කරගන්න. ඒක ස්ක්‍රීන් රිකෝඩ් කරගන්න. රිකෝඩ් කරගත්තට පස්සේ ඒකත් ඔයා ගැලරි එකට සේව් වෙයි. ඒකත් ඔයා ගැලරි එකෙන් ඉම්පෝර්ට් කරගන්න CapCut software එකට. software එකට ඉන්ක්ලූඩ් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ සුදු පාට මැදින් එයි. ඔන්න ඔය විදිහට මේ ස්ක්‍රීන් රිකෝඩ් එක මැදින් එයි. ඒක අපි අයින් කරගන්න. අයින් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ කටහඬ විතරයි ඉතුරු වෙන්නේ එතන. ඒ කටහඬ හැම මුලට තියාගන්න. එතකොට ඒ ChatGPT AI ඒක එක්ස්ප්ලেইন කරන්නේ කියෝ ඒක යා කටින් කියනවා. දැන් මම අන්තිම ෆයිනල් ලුක් එක ෆයිනල් අවුට්පුට් එක මේ වීඩියෝ එකේ පෙන්නන්නම් ඔයාලට. watch carefully කියන එක අපි මැදින් තියාගන්නවා. එතකොට අපි මේකට voice එකකුත් include කරලා. AI voice එකක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. AI voice එකක් include කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේක මම කාලයක් තිස්සේ කරන වැඩක්. ඊට පස්සේ මේක include කරගත්ත දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන film frame කියලා එකක් තියෙනවා. අන්න ඒක ගත්තේ කොහොමද කියලා පෙන්නන්නම්. ඔයා effect වලට ගිහිල්ලා film frame කියලා search කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ෆිල්ම් ෆ්‍රේම් එක එනවා. ඒ කියන්නේ ඉෆෙක්ට් එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ වටේ වීඩියෝ එක වටේ තියෙන 아무තු ෆ්‍රේම් එකක් වගේ කළු පාටින්. අන්න ඒක තමයි මේ ෆිල්ම් ෆ්‍රේම් එකෙන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට motion blur කියලා එකක් තියෙනවා. motion blur කියන එකත් ඉෆෙක්ට් වලට ගිහිල්ලා සර්ච් කරගත්තට පස්සේ motion blur කියන එක එනවා. ඒක මෙතන අන්තිමට දාගන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අන්තිමට motion blur කියන එක ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා sound වලට අපි ආවම ඊට පස්සේ punch sound එක whoosh කියන sound එකක් තියෙනවා. අන්න ඒ විදිහට කැමති තැන්වල වීඩියෝ එකට setup වෙන විදිහට පූසා පයින්නකොට punch එක පූසා පයින්නකොට අර කඹේ උඩින් පයින්නකොට whoosh එක පූසා වැටෙනකොට පංච් එකේ ඒ විදිහට වඩා ස්ලැප් ඒ වගේ සවුන්ඩ් ඉෆෙක්ට් මේකට යූස් කරගන්න පුළුවන්. සවුන්ඩ් ඉෆෙක්ට් වැඩි වෙන තරමට ඔයාගෙම වීඩියෝ එකක් විදිහට මෙයාලා ඕන් කරන YouTube එකෙන්. එතකොට ඔයාම මේක එඩිට් කරපු විදිහට තමයි මේක සඳහන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා funny sound කියලා ඔයා සර්ච් කරගන්න. ඊපස්සේ lazy donkey කියලා එකක් තියෙනවා මෙතන. අන්නේ sound එක මම දාගන්නවා. අර ඔයාලා දැන් වීඩියෝ එකේ output එක බලා ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අර background music එකක් එන විදිහට lazy donkey කියලා මම ඒ sound එක දාගන්නවා. එච්චරයි. එතකොට ඔයාටම ඕන් විදිහට වීඩියෝ එක ඔයාගෙම වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේක එක්ස්පෝර්ට් කරගන්නකොට ඔයා අර ටයිටල් එක දුන්නානේ. මෙතන එක්ස්පෝර්ට් කරන තැනට නේම් එක විදිහට ඔයා දෙන්න ඕන. මම මේ එක්සැම්පල් එකක් පෙන්නන්නේ නේම් එක විදිහට දෙන්න ඕන. අර අපි ටයිටල් එක එතනට දුන්නා නම් හරි. ඊට පස්සේ එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් රෙසලූෂන් එක 2K හෝ 1080p රෙසලූෂන් එක දාලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. 4K දාලා එක්ස්පෝර්ට් කරනවා නම් එහෙමයි. YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා වෙන වීඩියෝ එකකින් මම කතා කරන්නම්. මේක තමයි මේකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. මොකද YouTube channel එකක් හදන විදිය පෙන්නලා වැඩක් නැහැ. YouTube එකේ ඕන් තරම් වීඩියෝස් තියෙනවා ෆොරින් channel එක පටන් ගන්නෙ කොහොමද කියලා. කවුරුත් කතා කරන්නේ reused content නොවදින විදියට එඩිට් කරන scene කතා කරන්නේ නැහැ. ඒකයි මේ පළවෙනි වීඩියෝ එක විදියට මේක ගෙනාවේ. second වීඩියෝ එකක් හරියට අප්ලෝඩ් කරන්නේ කොහොමද? short එක viral වෙන්නේ කොහොමද? මොන වගේ වීඩියෝ එක අපි TikTok එකකින් search කරගන්නේ select කරගන්නේ කොහොමද? ඒ වගේ basic නොවන දේවල් ටික තමයි මේකේ කතා කරන්න යන්නේ. ඔයාලට basic දේවල් ටිකත් ඕන නම් ඔයාලට පුළුවන් යටින් comment එකක් දාන්න. YouTube foreign channel එක පටන් ගන්න ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් ඉච්චරයි හැමෝටම goodbye.